ඉතින් පැය ගානක විඩාවන පිණිස අවසන් කරලත් යාල් මේ වේදිකාව මත නවතින්න යන්න. ඔව් ඇත්ත. යාල් දේවිය කියලා කියද්දි අපිට මතක් වෙන්නේ නම් යුද්ධය. හැබැයි 30 වසරක යුද්ධය අවසන් වෙලා අපිට 17 වසරක් ගෙවිලා තියෙනවා. යුද්ධෙන් බැටකාපු කොළඹ මිනිස්සුත් අපෙන් ඈත් වෙලා හිටපු උතුරු කෙරේ මිනිස්සුත් දැන් අලුතෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔවුන් දැන් නිදහසේ හුස්ම ගන්නවා. හැබැයි අපිට ඇහෙන්නේ නැති, දැනෙන්නේ නැති, දවසින් දවස වියකෙන පිරිසකුත් මේ කතාව තුළින් තවමත් ජීවත් වෙනවා. ඒ ආබාධිත රණවිරුවන්. යුද නාවක ගුවන් බහුතරයකුත් නීතිය හා සාමය රටකට රකින්න පොලිසියක් මේ අතරේ ඉන්නවා. අද අපි කතා කරමු ඒකාකිදතුන් ගැන. අයිබෝන් අසලම්. අයිබෝන්. ඉස්සෙල්ලාම ඔබතුමා සහ ආබාධිත රණවිරුවන් අතර තියෙන සම්බන්ධයෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඒක සාකච්ඡා කරමු. ගන්ට පොලිසියට එක් වෙලා අපගේ සමයේ 34 කරපු යුද්ධයේදී ඉරියාරස්ක දීර්ය ඇතුළු මුළු කලාපවලදී තුවාල වෙච්ච රණවිරුවෙක් දැන්ට මම ශ්‍රී ලංකා පොලිස් විවිධ ආබාධිත රණවිරු සංගමයේ රජයේ ලියාපදිංචි විවිධ ආබාධිත රණවිරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනවා. ඒ වගේම සෙන්හත් නම් දැනගන්න ඉන්නේ ඒ විදිහට යුද්ධයේදී ප්‍රතිසන්දි හරිය කොච්චර වගේ හානියක්. මේ වෙනකොට අපේ ගිය යුද්ධමය වාතාවරණයේදී ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් 2508 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. යුද්ධයේ පෙරමුණේ හිටපු 2508 දෙනෙකුට වැඩි පිටසක් මිය ගිහිල්ලා තියෙනවා. එවැනිම පිරිසක් කියන්නේ මේ වෙන විට 852ක විතර පිරිසක් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා තියෙනවා. තවත් පිරිසක් කියන 600ක විතර පිරිසක් සැහැල්ලු රාජකාරී කරමින් සේවයේ යෙදී සිටිනවා. එන සලමාත්මය අපි දන්නවා සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුගේ කාර්යභාරය වෙන රට ඇතුළත නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඒ විදිහේ කාර්යභාරයක් ලැබිලා තියෙන පොලිස් නිලධාරියෙක් ඒ එදා යුද විද්‍යාවට යන සිට. ඒක වලේ රටේ පැවතිච්ච තත්ත්වය වර්තමානයේත් එහෙමයි. එතකොට සෑම පොලිස් නිලධාරියෙකුටම යුද පුහුණුව ලබා දෙනවා. ඒ සිහින් 2009 5 18 යුද්ධය අවසන් කිරීමට පෙර හිටපු සියලුම පොලිස් නිලධාරීන්ට අන්නද්ද පුහුණුව ලබා දීලා තියෙනවා. හමුදාව මගින් ලබා දීලා තියෙනවා. ඊට කාර්ය බලකාය මගින් ලබා දීලා තියෙනවා. එතකොට ප්ලැටූන් පොලිස් කියලා තනිකර යුද්ධයටම පුහුණු කරපු කණ්ඩායමකුත් හිටියා. ඒ අය යුද්ධයටම තමයි මේ සම්බන්ධ වුණේ. ඉතින් නීතිය සාමය හා මේ යුද්ධමය තත්ත්වයන් වලට තමයි අපි බඳවගෙන තියෙන්නේ. ඒක බඳවා ගැනීමේ මේ පටිපාටියේ හැම දෙයකම සඳහන් වෙලා තියෙනවා. නීතිය සාමය ආරක්ෂා කිරීම කියලා මේකක් නැහැ. කියන්නේ යුද්ධයටත් එක්කම තමයි මේ ඔක්කොම අරගෙන තියෙන ඕනම අවස්ථාවක මේ මොහොතේ පවතින රටේ තත්ත්වයකට වුණත් ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් වෙන නිලධාරියෙක් තමයි ඕන කරලා නිර්මාණය කරලා තියෙන ශ්‍රී ලංකා පොලිසිය මාගේ. දැන් මේ වෙනකොට 20 වසරක යුද්ධය වලට කවුරුද 1000ක් අතර. විතර ඒ වකවානුවේදී ආබාධිත වෙච්ච පොලිස් නිලධාරීන්ගේ දේවන පිළිචිකල්පත්. විධාමුදා සමාජිකයෙක් ගත්තයින් පස්සේ යුද්ධයත් එක්ක ඒගොල්ලෝ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා එළියට එන කෙනෙකුට නිරායාසයෙන්ම සියලුම දේවල් කිසිම දෙයක් උපයා ගන්න ඉල්ලන්න දෙයක් නැහැ. ඒ යුද විරුවන්ට තියෙන දෙයක්. ඒකට පොලිසිය යුද්ධයට වෙනම සම්බන්ධ වෙනවා. පොලිසියට මේ කිසි දෙයක් නොලැබී තිබුණේ. ඒ හේතුවෙන් තමයි අපි මේ විදිහට සංගමයක් පිළිටවගෙන ත්‍රිවිධ හමුදාවට ලබා දුන්නු පිළිවරක් සහත ලබා ගන්න කටයුතු කරේ. ඒ හේතුවෙන් දුබලතාවී විශ්‍රාම වැටුප, සේවා කාලයේ අඩු අයට විශ්‍රාම වැටුප, වැටුපටකින් සියලු දීමනා සක්සීන් ත්‍රිවිධ හමුදාවට දුන්නාකාරයට ලබා ගන්න අපි උද්ඝෝෂණ විරෝධතා ඉන්පස් සාකච්ඡා මේ මගින් තමයි සියල්ලම ලබා ගත්තේ. දැනගන්න කැමතියි මේ ආබාධිත පොලිස් නිලධාරීන්ට මේ වෙනකොට වර්තමාන සමාජයට තියෙන සම්බන්ධතාවය කොහොමද? රටේ පුරවැසියන්ගේ පතුරුදලින් කියවන දේවල් තමයි සියල්ලම අපිට ලැබෙන එක පාස්කරනා කියලායි. ඉතින් සමාජය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි මෙච්චර පස්සේ ගාමක් සම්ලාපකට අවස්ථා ඒ ආධාර ලබා දෙන්නේ. ඊට අමතරව කොවිඩ් මුදලටත් අපි කල්පනා ගන්නවා. ඒ හේතුම කරේ අපේ සමාජික මුදල. අපි වෙන කටයුතු වල කරන අවස්ථාවේ හැදෙන්න ඔබතුමාගෙන් විශේෂ ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් මේ වෙනකොට මේ ආබාධිත පොලිස් නිලධාරීන් රජය එහෙමත් නැත්නම් අනිකුත් බබකිවිතු ආයතන වලින් මොන වගේ සහයෝගයක් ලැබෙනවද නැත්නම් එහෙම ලැබීමේ අවශ්‍යතාවයක්?
යුද්ධය අවසන් කළ 2009 5යි 18 දිනෙන් පසු ඉඳලා සියලුම යුද්ධයේදී ආබාධිත සහ මියගිය රණවිරුවන් වෙනුවෙන් එක සංග්‍රාම පිහිටවගෙන කණ්ඩායම් හැටියට රජයෙන් විශේෂයෙන් අතිගරු පූර්වගාමී අතිගරු ජනාධිපතිවරු වර්තමාන ජනාධිපතිතුමා ඒ වගේම ගරු පොලිස්පතිවරු පූර්වගාමී වර්තමාන පොලිස්පතිතුමා පූර්වගාමී පොලිස්පතිවරු ඇතුළු බලධාරීන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරු අමාත්‍යංශ ගරු ලේකම්වරු සියලු දෙනාම අපිට සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. සාකච්ඡා කරමින් අපගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් ලබා දීලා තියෙනවා. ඒකට හේතුවම තමයි මොකද යුද්ධයේදී යුද හමුදාව තමයි වැඩිම යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවෝ ඉන්නේ. දෙවනියට වැඩිම පිරිස ශ්‍රී ලංකා පොලිසිය තමයි මියගිය හා ආබාධිත නිලධාරීන් වැඩිම පිරිස ඉන්නේ. ඊළඟට තමයි නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඉන්නේ. ඒක මේ රටේ ප්‍රොෆෙසිව්වත් බලධාරීන්වත් සමහර වෙලාවට දන්නේ නැති ප්‍රශ්නයක්. මොකද මේ යුද හමුදාව වරනකොට දෙවනියට ඉන්නේ මියගිය හා ආබාධිත මේ ශ්‍රී ලංකා පොලිස් සමාජිකයෝ මේ යුද්ධයේ හේතුවෙන්. ඉතින් මේ වෙන විට සියලු රාජ්‍ය ආයතන වලින් අපිට අපගේ ඉල්ලීම් සියල්ල ඉටු කරමින් යනවා. අවසාන වශයෙන් අපගේ ඉල්ලීමක් ලෙස තියෙන්නේ අපි යුද්ධයේදී ආබාධිත වෙලා වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගියේ අපේ සේවා කාලය අඩු වයසකදී අපි ගියේ. ඉතින් අඩු වයසකදී යනකොට අපිට මේ වෙන විට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලැබලා හින්දා අපිට අවුරුදු 55 දක්වා හෝ 60 දක්වා කාලයට අපි විශ්‍රාම ලබන කාලයට අපිට උසස් වීම එහෙම ලැබිලා නැහැ. ඉතින් උසස් වීම ප්‍රශ්නයක් ගැටලුව निराකරණය කර ගැනීම සඳහා සාකච්ඡා මගින් තවමත් ඉදිරියට යනවා. බලධාරීන්කට අවශ්‍ය කටයුතු යොදමින් ඉන්නවා. දහදරු පොලිස්පතිතුමායකට මැදිහත් වෙලා ඉන්නවා. ඊට අමතරව අපි පසුගිය වකවානුව තුළ උද්ඝෝෂණ සහ විරෝධතා මගින් රජයට රජයන් වලට බලපෑම් කරමින් මේ සියලුම සමස්තම මේ රටේ යුද්ධයේ මියගිය සහ ආබාධිත සියලු රණවිරුවන්ට ඔවුන්ට ඔවුන්ගේ ජීවිත කාලෙම මිය යන තුරුම වැටුපට සමාන ස්ථාවර දීමනාවක් සකස් කරලා දීලා තියෙනවා. ඒක දැන්